මේ ව්‍යාපෘතියේ මම හිතනවා ගරුත්වය බෙදනවා නම් 95% යනවන ගුවන් හමුදාවට. ඒක කිසිම සැකක් නැහැ. ඒ නිසා සම්මානයට මම දෙන්නා වෙනතොට මමත් ඒ සම්මානය දෙන තැන ඉන්නවා. මුලින්ම මම කියන්න ඕනකම තිබෙනවා ඇත්තටම අපි අමාත්‍යාංශයක් විදිහට වැඩ ගොඩක් කරනවා. බිලියන් 100 200 වැඩ කරනවා. සමහර පාරක් ගත්තොත් බිලියන් 200යි 300යි. හැබැයි මේ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක හදනක තරම් මහජන උනන්දුවක් ඇති වෙච්ච වෙන කිසි දෙයක් නැහැ. මෙච්චර මේ මිනිස්සු කතා කරන දැන් මේක විවෘත කරන්න දෙයක්වත් තිබුණ නැති තරම් මේ ආරක්ෂක ලේකම්තුමා මේ ඒ තරම් මේ ජනමාධ්‍ය ආයතනවලුත් ඇත්තටම මම හිතන්නේ විශාල වශයෙන් මේ ගැන මේ ප්‍රචාරය ලක් කරා. මිනිස්සු මේක දිහා නිකන් අර මහා ආදරයකින් බලන් හිටියා. ඒ නිසා අපි විශ්වාස කරනවා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් ගුවන් හමුදාවත් CTB එකත් අපේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමත් එකතු වෙලා මේ කරපු දේ ගැන මම හිතනවා අපි හරි තීරණයක් ගත්තේ කියලා මේක ගොඩනගා. ඉතින් ඒ නිසා දැන් අපිට ඇත්තටම තියෙන්නේ මේ මහා විශාල මහජන උනන්දුවක් ඇති වෙලා තිබෙන මේ ආයතනය අද මහජන මුදල් වලින් හදලා තිබෙනවා. ඒක අභියෝගය තමයි මේක ඉස්සරහට මේ ප්‍රමිතියෙන් පවත්වාගෙන යන්නේ. මොකද බිල්ඩින් හදන වේගෙන් මිනිසුන්ගේ ඔලු හදන්න බෑ. මම හිතන්නේ මෙතන මුණ දෙන අභියෝගය ඒකයි. මේ විශාල වියදමක් කරලා මේක හදලා තිබෙනවා. ඒතර ජනතාව මේකට කවුරුත් ආදරේ ඒක නැසකකුත් නැහැ. හැබැයි ආදරේ විතරක් මදි තනක් පාලනය කරන්න. දැන් මේකට පාලනයක් අවශ්‍යයි. සම්පාලනිකුත් අවශ්‍යයි පාලනයකුත් අවශ්‍යයි. සම්පාලනයෙන්ම මේක වෙන්නේ නැහැ. ඒ නිසා මේක පාලනය කරන්න ඕනේ. ඒ නිසා අපි ආරක්ෂක ලේකම්තුමාගෙන් එතුමාගේ ප්‍රතිපත්ති වලට චුට්ටක් තව පොඩ්ඩක් දික් කරලා නේද? අපිට හදලා දුන්නා වගේ අපි එකඟ වෙලා තියෙන එතුමා අවුරුද්දක් මේක බලා ගන්න අපිට උදව් කරනවා. ඔයාලා මෙතන විනයත් හදලා දීලා යන්න. අපි බලමු අවුරුද්දට කලින් ටේක් ඕවර් කරන්න. නමුත් අවුරුද්දක් අල්ල දෙන්න.